දානය කියලා කියන චාරිත්‍රයක් නෙමෙයි. දානය කියලා කියන උත්සවයක් නෙමෙයි. දානය කියලා කියන්නේ සැහැල්ලුවෙන් සරලව ගන්න ඕන එකක් නෙමෙයි. මොකද්ද මේ කියන්නේ? යම් කිසි කෙනෙක් ඒ මිය පරලෝකීය ඥාතීන් ගැන අනුකම්පා කරලා දානමාන දීලා පින් දෙනකොට මොකද්ද පින් දෙන වාක්‍යය? ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ කියලා පින් දෙනවා කියලා කියනවා. ඒ පින් දෙනකොට එතනට මේ මිය පරලෝකීය ඥාති ප්‍රේතයෝ රැස් වෙයි. එතකොට අර ආත්මුදු පරම්පරාවෙම මැරිච්ච අය මොකද වෙන්නේ? ඔය දානෙට එනවා. සමහරට මිනිස්සු ඉන්නේ 30 40යි. අරගොල්ලෝ ඉන්නව ලක්ෂ ගාණක්. ඒකට කියන්නේ දානෙකදී අවසන් වුණාන් පස්සේ කියනව නේද මේම? සංසාරගත ඥාතීන්ට පින්වත් වේවා. ඇයි ඕන තරම් ඉන්නවා කියනවා පින් ගන්න. ඕන තරම් ඉන්නවා කියන පින් අනුමෝදන් වෙන්න. ගන්න විදිහක් නැහැ. කියනවා මේ මළගිය ඥාතීන් තැන් වල රැස් වෙලා ඉන්නවා. බොහෝ දන්පැන් වලින් දානමය පින්කම සිදු කරනකොට ඒ අය ඊටා හොඳින් අනුමෝදන් වෙනවා. කියනවා අනේ අපේ නෑදෑයෝ බොහෝ කල් ජීවත් වෙත්තා. ඔවුන් නිසා අපිටත් පුණ්‍ය සම්පත් ලැබුණා නේද කියලා ඥාති ප්‍රේතයෝ සෙත් පතනවා. කාට සෙත් පතන්නේ? අර Tamanට පින් දුන්න අයට. දැන් පින් දුන්නේ නැත්තම් දැන් මේ කියන්නේ මොකද? මේ දාණයෙන් අවසන් වුණාට පස්සේ කියන්නේ